හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නිමිතව බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉවත් වී ඒ වෙනුවට හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බවත් බොහෝ දුරට ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බවයි එම ආරංචි මාර්ග වාර්තා කරන්නේ. දේශපාලන නියෝජිතයන් වෙනුම මහජනතාවද රනිල් වික්‍රමසිංහ මහතාට නැවත දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීම් කර තිබෙන බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදීද එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට එවීමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තම අකමැත්ත ප්‍රකාශ කළද එහි බහුතරයක් මන්ත්‍රීවරුන් කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවේ පෙනී සිටිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමාට මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බැලිය යුතු බවයි.